අපි අර ඉන්න ඒරියා එකේ තියෙන මියුසියම් එක මම කිව්වා ඔයාලට මියුසියම් එකක් කියලා. ඉතින් මේ බෝඩ් එක මේක මේ හුඟ දවසක් වහලා තිබුණා. ඉතින් මේ පාක් එකත් එක්ක මම දැන් මේ මියුසියම් එකට යන්න ලැහැත්ති. දැන් මේ අර පාක් එකයි මේ සම්පූර්ණ ඒරියා එකම මේ මියුසියම් එකට අදාළ වෙන්නේ. දැන් මේක මේ විවෘත කරලා තියෙනවා මේ දැන් ටික දවසක ඉඳලා. ඉතින් මට අද නිවාඩු දවසේ ඉතින් මම යනවා මේක උඩටම යන්න පුළුවන්. මම ඉතින් යන්න බලනවා. ඉතින් මේක ඇතුළට ගිහිල්ලා බලමු අපි මේ කොයි වගේ තියෙන්නේ කියලා. මමත් එකපාරක් ඇවිල්ලා නැහැ. මේක කලින් පැලස් එකක් තිබිලා තියෙන එක. ඉතින් මේ ඔයාලට පේනවා. ඉතින් මේ එන පෞරාණික හුඟ මම අර කලිමුත් කියලා තියෙන වීඩියෝ වල ඔය විසිට ගියේ තැන්වල මොකද මේ හුඟක් තැන්වල මේ එන පෞරාණික බවක් තියෙනවා. දැන් මෙහි තියෙන බීච් එහෙම පවා නිකන් අපේ අර අනුරාධපුරේ පොළොන්නරුවේ වගේ එන ඉතිහාසයක් තියෙන එකක්. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා අර උඩට ගිහිල්ලා බලමු. මේ උඩටම යන්න පුළුවන් අපිට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. බලමු ගිහිල්ලා කොයි වගේ තියෙනවද කියලා. හොඳේ. ඉතින් මෙතනින් ගේට් එකක් යන්න තියෙනවා. ඉතින් කට්ටිය ඇවිල්ලා බලන්නත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පැත්තට අපි යන් ඊට කලින් මේක උඩට යන්න පුළුවන්ද කියලා අපි බලමු. ඉතින් හුඟක් පරණ බිල්ඩින් එකක් බව පේනවා. ඉතින් දැන් අර පැලස් එකක් ඒක මියුසියම් එක දැන් කරලා තියෙන. ඉතින් මේ ඇතුළට යන්න පුළුවන්. අපි ඇතුළට ගිහිල්ලා බලමු. ඉතින් කැමරාත් ගහලා තිනවා. ඔයාලට දකින්න පුළුවන් මේ කැමරා ගහලා තියෙන්නේ පරණ වුණාට මේ ඉතින් උගත් දේවල් විශේෂත්වය මේ තනිකර කැමරා ගහලා තියෙන හැමතැනම ඔයාලට මම පෙන්නන්නම්. මේ බලන්න දැන් මේවා ඔක්කොම මේ භාගයට භාගයක්ම මේ තනිකර ලී වලින් තමයි හදලා තියෙන්නේ. තනිකර මේ පඩිපෙළවල් තියෙන ලී වලින් හදලා මේ සම්පූර්ණම ලී වලින් තියෙන්නේ මේවා. එතකොට මේ බලන්න මේක සම්පූර්ණම ලී. එතකොට මේ වටේ බිත්ති විතරයි මේ වටේ තියෙන බිත්ති ටික විතරයි මේ ගල් වලින් හදලා තියෙන්නේ. මේ ඔක්කොම ලී වලින් තියෙන්නේ. තට්ටු එතකොට සම්පූර්ණ හදලා තියෙන්නේ ලී වලින්. මේ කණු දැන් මේ උඩ වලට බලන්න පුළුවන් තනිකර ලී. මෙතනින් එහාට යන්න තියෙන්නේ උඩට. මෙතන බිත්තියක් තියෙනවා. ඉතින් පඩිපෙළවල් ගොඩාක් තියෙනවා. තනිකර ලීයෙන් හදලා තියෙන්නේ. ඔක්කොම ලී වලින් හදලා තියෙන්නේ. බිත්තිය වටේ බිත්තිය විතරයි ගල් වලින් හදලා තියෙන්නේ. හැමතැනම කැමරා ගහලා තියෙන්නේ මේකේ. බිත්ති එක සයිස් එක බලන්න ඔයාලට බලන්න පුළුවන්. උඩටම යන්න පුළුවන්. අපි උඩටම යන්න පුළුවන් තරම් අපි උඩටම ගිහිල්ලා බලමු මොනවද තියෙන විශේෂත්වය කියලා. මෙතන තියෙනවා දැන් මේ බිච්චි එක සයිස් එක බලන්න. මේ මෙතනින් මේ කවුලුවක් ගහලා තියෙනවා. ජනල් එළිය පේන්න එළිය වැටෙන්න ඇතුළට ලයිට් එහෙමත් තියෙනවා. ඒව නම් මම හිතන්නේ පසු කාලීනව හදපුවා කැමරා එහෙම දාලා තියෙන්නේ. විශේෂත්වයෙන් තනිකරම මේ තට්ටු එනේවා අපි මේ එනේවා ලී. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඔක්කොම ලී වලින් තියෙන්නේ. මේ ඔක්කොම පඩි පෙළවල් පවා තව අවුරුදු 10කට 15කට මොකුත් වෙන්නේ නැහැ. දැන් ඔයාලට බලන්න පුළුවන් කොච්චර තව මොකුත් වෙන්නේ නැහැ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. කිසිම දෙයක් තව අවුරුදු 10ක් 15ක් ගියත් මේවට වෙන්නේ නැහැ. තුර අවුරුදු ගානක් පරණ තුර මේ ලී දකින්න පුළුවන්. ඒ සයිස් එක බලන්න. ඔයාලට නම් බලන්න පුළුවන් තාම මොකුත් වෙන්නේ නැහැ තව අවුරුදු ගානකට කියලා. යන් උඩට අපි ගිහිල්ලා බලමු. ඉතින් guys මම දැන් ඇවිල්ලා ඉන්නේ. ඔයාලට දකින්න පුළුවන් දැන් මම ඇවිල්ලා ඉන්නේ මේ මෙතනින් එහාට යන්න බෑ. මෙතන බෝඩ් එකක් දාලා තියෙනවා. මේ උඩට යන්න බෑ. ඒක මොකද කියලා මෙතනින් එහාට අපිට එන්න පුළුවන් මේ ටික. මම ඔයාලට මේ ටික පෙන්නන්නම්. ඉතින් මේ එළිය පේන විදිහ
Udah මේ උඩ මේකේ ඉන්නේ පඩි පෙළවල් මම හිතන්නේ 10ක් විතර ආවා උඩට ඔක්කොම පඩි පෙළවල් හදලා තිබිලි වලින් ඉතින් මේ ආවට පේන විදිය උඩ ඉඳලා අපි ඉන්න අර ඒකට මම හිටින් අර හිටපු පාක් එක මම පෙන්නන්නම් ඔයාලට zoom කරලා දැන් මම හිටියන් අතන ඉඳගෙන ඉස්සෙල්ලා ඉතින් මම අර කලින් වීඩියෝ එකේදී පෙන්නුවා ඒ පාක් එකේ අර ඇල තියෙන ලස්සන view එකක් තියෙන්නේ අර දොරටම උඩ ඉඳලා අන්නකොට වටේම පේනවා මේකට කට්ටියත් බලන්න ඇවිල්ලා ඉන්නවා ලස්සන view එකක් තියෙන ඉතින් අර දකින්න පුළුවන් වටේම වීදුරු දාලා තියෙන්නේ කට්ටිය ඇවිල්ලා බලනවා මේ දවස්වල ඇරලා හින්දා ඉතින් වටේටම ග්ලාස් දාලා තියෙනවා ඔයාලට දකින්න පුළුවන් ලයිට් යනකම් ලස්සනට පරිසරේ ඉතින් පල්ලහැට ගිහිල්ලා ඊට පස්සේ අපි බලමු පල්ලහැ අපිට මොනවද බලන්න තියෙන්නේ කියලා මේ හැමතැනම කැමරා ගහලා තියෙනවා ඔයාලට දකින්න පුළුවන් ඉතින් මේ ග්ලාස් තියෙනවා කට්ටිය නවා බලන්න මේ දවස්වල ඉතින් guys මේ අපි ඉන්න ඒරියා එක කියන්නේ මේක ඇත්තටම මේ අපි ඉන්න ඒරියා එක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මම ඔය පෙන්නුවේ ඔය සම්පූර්ණම අර පැත්තට වෙන්න අපි ඉන්නේ පැත්තේ. ඒ කියන්නේ අපි ඇකොමඩේෂන් එක තියෙන්නේ මේ පැත්තේ අපි ඉන්නේ. එතකොට මේ අපි අර නිතර මම වීඩියෝ කරන්න යන පාක් එක තමයි. එතකොට මේක ඉස්සර පැලස් එකක් තිබිලා තියෙන්නේ. දැන් එතකොට මේක මියුසියම් එකක් හදලා තිනවා. ගොඩක් කාලෙකින් මේක වහලා තිබුණේ ඇත්තටම. ගොඩක් කලින් ඉඳලා මේක වහලා තිබුණා මේ ළඟකදී ඇරලා තියෙනවා මේ කානිවල් එකක් වගේ එකක් තිබුණා. ඉතින් අද ඒක නිසා ඒක එක්ක ඉතින් කට්ටියට විසිට් කරන්න බලන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේ ටවර් එකේ අර මම ඔයාලට එන්න කලින් පෙන්නපු ටවර් එකේ උඩටම ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් උඩ තව එකක් තියෙනවා. ඉතින් ඒකට නෑ යන්න හැකියාවක් නැහැ. ඉතින් මෙතන මේ අපිට ඔක්කොම බලන්න පුළුවන් මේ මාර නිර්මාණ ඇත්තටම මේවා මේ බිච් අර ලංකාව වගේ ලොකු ඉතිහාසයක් තියෙන එක මේ පෝලන්ඩ් වල වෙන පුරාණ කියන පෞරාණික දේවල් ගොඩක් තියෙනවා. එතකොට අර දෙවන ලෝක යුද්ධේ කාලේ මේවා විච්ච ආයුධරව මේවා වුණත් පව තියෙනවා. ඉතින් අපිට පිටිපස්ස ඒ කියන්නේ යටට ගිහිල්ලා දැන් මම මේ ටවර් එකේ උඩටම ඇවිල්ලා ඉන්නේ. පඩි පෙළවල් මම හිතන්නේ 10ක් විතර මං ආවා. ඔක්කොම ලී වලින් හදලා තියෙන්නේ. ඒ කියන්නේ නිකන් අර ස්ලැබ් එක වගේ එක සම්පූර්ණ ලීයෙන් හදලා තියෙන්නේ. ඉතින් ඒවා දකින්න පුළුවන්. ඒකට මේ බිච් එක බලන්න මේ බිච් එක සයිස් එක කොච්චරද කියලා ඔයාලට පේනවා. ඒ කියන්නේ වෙනම තියෙනවා මේ බිච් එක වෙනම සයිස් එක කියන්නේ විශාලත්වයෙන් වැඩි. ඉතින් මෙහි මම කියන්නේ පෝලන්තේ ඇත්තටම ලස්සන රටක්. ඉතින් බලන්න ගොඩක් දේවල් තියෙනවා. එහෙනම් යටට ගිහිල්ලා අපි යට මොනවද අපිට දකින්න තියෙන්නේ කියලා බලමු. ඒ කියන්නේ මියුසියම් එකේ එහා පැත්තේ තව වෙනම තියෙනවා ටිකක්. ඒ ටිකේ මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා අපි ගිහිල්ලා බලලා ඉමු. එහෙනම් අපි යම් පල්ලෙහාට. ආය ආපු විදිහටම පඩි පෙළවල් බහගෙන යන්න තියෙන. ඉතින් කැමරා හැමත් ගහලා තිනවා. අපි ගිහිල්ලා බලමු. ඉතින් තව මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා ගිහිල්ලා බලමු. ඉතින් මේකේ විශේෂත්වය නම් මොකුත් කියන්නම හොදන්නේ නැහැ. ඇත්තට මොකද්ද මේ වගේ මේ කියන්නේ මේ පැලස් එකේ විශේෂත්වය මොනවද ඒ සම්බන්ධව හිස්ටරි එක නම් මම කියන්න දන්නේ නැහැ. මොකද සමහරක් ලියලා තියෙනවා තියෙන. ඉතින් මේ ලැන්ග්වේජ් එකකින්. ඉතින් ඒක නිසා මේ මම ඒවා කියන්න දන්නේ නැහැ. ඒවා කොහොමද එකක් කියලා. ඉතින් මට මේක පෙන්වන්න පුළුවන් ඔයාලට. මේ ඉතින් බිත්තියම දැක්කම ඉතින් ඔයාලට හිතා ගන්නත් පුළුවන්. මොකද අපේ ලංකාවෙත් සාමාන්‍යයෙන් මියුසියම් එකකට ගියාට පස්සේ ඉතින් අපිට බලන්න ගොඩක් දේවල් තියෙනවානේ. ඉතින් ඒ වගේ ඉතින් හිස්ටරි එකක් මේ වගේ තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව නම් ඉතින් මම හරියටම කියන්න දන්නේ නැහැ. ඉතින් මාර නිර්මාණ තියෙනවා. ඉතින් මේ මියුසියම් වල බලන්න ඉතින් ගියා. ඉතින් මේක නම් සම්පූර්ණ මේ ෆ්‍රී තියෙන්නේ බලන්න අපිට ඇවිල්ලා. මොකද මේ නලබරා යන්න අර කලින් පාර මේ මම වර්සෝවල ගිහිල්ලා ගියපු වීඩියෝ එක ඔයාලා බලුවා නම් දන්නවා. ඒකේ මම ස්ලෝටි 30ක් දුන්නා බලන්න. ඉතින් මේකේ නම් මේ එහෙම කීයක්වත් දෙන්න ඕනේ නැහැ. ෆ්‍රී ඇවිල්ලා බලලා යන්න තියෙන්නේ. හැම මේකකටම හැම තට්ටුවකටම කැමරා එකක් ගහලා තියෙන්නේ. මේ ඒක නිසා මේ අපිට වීඩියෝ කරගෙන උනත් යන්න පුළුවන්. එහෙම කිසි අවුලක් නැහැ. සමහරක් තැන්නම් තියෙන වීඩියෝ කරන්න බෑ. මේක එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ.
මේ එක එක ඒවා මේ ඇඳලා තියෙනවා මම හිතන්නේ මේ පොඩි අය ඇවිල්ලා ඒක නිසා දැන් නැහැ කැමරා ගහලා තියෙන්නේ. ඉතින් අපි පල්ලෙහා කැලලට ගිහිල්ලා දැන් මම මේ බහින ගමන් ඉන්නේ පල්ලෙහා කැලලට ගිහිල්ලා බලමු මොනවද හේ පිට දකින්න තියෙන්නේ කියලා. හරි දැන් මම එළියට ආවා දැන් මේ පැත්තේ මේ ඔයාලා දකින්නවා මේ සමහරක් කියවනම් මේ ගරා බහැලා තියෙනවා දැන් මේ අවට තියෙන ඒවා මේ පැත්තේ මේ ගල බැම් මෙහෙම දකින්න පුළුවන්. එහා පැත්තේ තව බලන්න දේවල් ටිකක් තියෙනවා. අපි මේ පැත්තට යන් හිමිහිට මේ දැන් මෙතනත් මේ තියෙනවා තනිකර එක එක ඒවා ගහලා තියෙනවා. ඇත්තට මේව දන්නේ නැහැ මොනවද කියලා. ඉතින් අපි අර හෙට ගිහිල්ලා බලමු. මොනවද අපිට දකින්න තියෙන්නේ කියලා. ඉතින් මෙතන මේ පැත්තට ආවට පස්සේ මේ විදිහට තමයි ආවට තියෙන්නේ. ඉතින් ඔය දකින්න පුළුවන්. ඉතින් මෙතනින් යන්න පුළුවන් ඇතුළට. මෙතනින් ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. අපිට ඇත්තටම ලස්සනට තියෙනවා. ඉතින් මේ වෙච්චි කියලා බලමු. මෙහි ඉතින් ලී වලින් ඉතින් එක එක අයිටම් හදලා තියෙනවා. එක එක දේවල් හදලා තියෙනවා. ඉතින් ඒවා මෙහෙට ඉතින් ලී වලින් නම් ඉතින් කිසිම මේ අඩුපාඩුවක් නැහැ. හැමෝම තරම් ලී තියෙනවා. ඉතින් මේ හුඟක් ඉතින් කැලේ වනාන්තර තියෙනවා. මේක ඇතුළ නම් ඇත්තටම කූල්. වව් මේක ඇතුලේ මේ තියෙනවා. ඉතින් මේ ටැප් එකක් මෙතන තියෙන ටැප් දෙකක්. අර දකින්න පුළුවන් පුතු දාලා තියෙනවා. මේක ඇතුළ නම් මේ කූල් ඇත්තට මොකද මේ විච්චිත් එක්ක බලපුවම ඔයාලා තේරුම් ගන්න පුළුවන්. පැත්ත නම් බලන්න දෙයක් නැහැ. මම හිතන්නේ টয়ලට් එකේ පැත්තේ টয়ලට් පහසුකම් තියෙනවා. අපි අනෙක් පැත්තට ගිහලා බලමු. හීටර් පවර් තිබිලා තියෙන හීටර් එකකුත් ගහලා තියෙනවා. ඉතින් අනිත් පැත්තට ගියාට පස්සේ ලයිට් දාලා තියෙනවා. මේ පැත්තට ආවට පස්සේ මේ ෆොටෝස් ගහලා තියෙනවා. ඔක්කොයි සූට් එකෙත් කැමරා ගහලා තියෙනවා. ඉතින් මේ ඒරියා එක මෙහෙම දකින්න තියෙන්නේ. මේ ගල් කැට වගේක් තියෙනවා. මොනවද පිළිම වල හරි මොනවා හරි නටමුන්ද කියලා නම් දන්නේ නැහැ. නමුත් ඔයාලට දකින්න පුළුවන් ගල් කැට වගේ જાතියක් තියෙනවා. ඉතින් ඒවා නටමුන්ද කියලා නම් දන්නේ නැහැ හරියට කියන්න. ඉතින් විශිෂ්ට නිර්මාණ තමයි පහළ දිහා ගත්තට පස්සේ ලස්සනට හදලා තියෙනවා මේවා කළා. අපි අනිත් පැත්තට යන්. මේ නටමුන් මොනවා හරි මං හිතන්නේ මේ තියෙන්නේ. මේ ෆොටෝ වගේ යන්නම් තියෙන ඒවා නම් ඉතින් මෑත කාලේදී ගහපු ඒවා වගේ. මේ පැත්තට නම් යන්න බෑ. ඉතින් ක්ලෝස් කරලා තියෙන්නේ. අනිත් පැත්තට ගිහිල්ලා බලමු අපි මොනවද තියෙන්නේ කියලා. ඉතින් අර ලංකාවේ වගේම තමයි පේනවනේ ලොකු ගල් තියලා ගල් වලින් තමයි බැඳලා තියෙන්නේ. අතුල නම් පොඩ්ඩක් සීතලයි. මේ පැත්තට ආවට පස්සේ තියෙනවා අපිට දකින්න විශිෂ්ට දේවල් මේ තියෙන පුරාණ දේවල්. ඉතින් ලයිට්ස් දාලා මොනවද කියලා නම් ඉතින් දන්නේ නැහැ. මෙයාලගෙත් ඉතින් ඔය සපත්තු වල අඩි මං හිතන්නේ මේවා නම්. මම නිකන් පෙන්නගෙන යන්නම් ඔයාලට බලන්න පුළුවන් වෙන්න. දැන් මේ පාවිච්චි කරපු වාජන එතකොට ඒ වගේ ඒවා මං හිතන්නේ ඔයාලට අයිඩියා එකක් ගන්න. ඉතින් මම පෙන්නගෙන යන්නම් ඔක්කොම ටික දිගටම. මේ යාලා පාවිච්චි කරපු ඒ කාලේ මම හිතන්නේ හැලිවලම් මොනවා හරි જાති. ඉතින් ඔය එතන
මේ තියෙන්නේ ඒකේ ප්ලෑන් එක. මෙතන ඔයාලට දකින්න පුළුවන්. මෙතන තමයි කුළුණ. එතකොට මේ කුළුණ අපි මෙහෙන් තමයි එන්ට්‍රන්ස් උනේ. එතකොට මේකේ සම්පූර්ණ තල සටහන ඊට පස්සේ මේවා නම් මොනවාට පාවිච්චි කරපියොත් දන්නේ මේ කොටන් මෙතනක් තියෙනවා දර කොටන් වගේ මොනවාට පාවිච්චි කරාද කියලා නම් දන්නේ නැහැ. ඉතින් අපි මම ඉතින් ඔක්කොම ඔයාලට පෙන්නන්නම් බලන්න. පෝලන්තෙට කියලා කියන්නේ ඇත්තටම ලොකු ඉතිහාසයක් තියෙනවා. ඉතින් මේ මොනවාට පාවිච්චි කරපු මම හිතන්නේ ආයුධයක් දන්නෙත් නැ ගල් අර පෙරළුවා කියලා තියෙනවනේ. ඒ වගේ මොනවාට අර පාවිච්චි කරපුවොත් දන්නේ මේ පැත්තට තාපම තියෙනවා. ඉතින් මේ යාළගේ පරණ ආයුධ බලන්න. දැන් මේ අපේ වගේම තමයි මම හිතන්නේ මේ පිහා කිනිසි වගේ එක එක ආයුධ වර්ග තියෙනවා යාළගෙත්. ඉතින් එයාලට ආවේනික දේවල් මේ පැත්තට ගියාමත් ඒවම තමයි චෝටි චෝටි ආයුධ වෙපන්. ඉතින් අනිත් පැත්තට යන් ඊට පස්සේ ඇතුළ ඇත්තටම ලොකුයි නේද? අපි හිතුවට වැඩිය මේ ලොකුයි. හිතුවට වැඩිය බලන්න දේවල් තියෙනවා. මේ පැත්තෙත් ඒ වගේම ආයුධ තියෙනවා. ඒවා ටිකත් මම ඔයාලට පෙන්නන්නම්. එතකොට අයිඩියා එකක් ගන්න. දැන් මෙතන මේ තියෙන්නේ මම හිතන්නේ ඔක්කොම මේ මොනවා හරි අර ඊතල වලට පාවිච්චි කරන මේවා මේ තියෙන ඔක්කොම ඊතල වලට පාවිච්චි කරපු මොනවා හරි විස කපපු මොනවා හරිද දන්නේ නැහැ. මෙතන මේ තියෙනවා මේක වෙනුවෙන් පාවිච්චි කරපු ඒව දේවල් මම හිතන්නේ. මේ ඇඳලක් තියෙනවා. මෙතනක් තියෙනවා ගොඩක්. ඉස්සරහට තියෙනවා. මෙතන තියෙනවා කඩුවක්. මෙතනක් තියෙන මොකක් කරේ ප්ලෑන් එකක් කරේ මොකක් කරේ එක. මේකලා බලමු ඉස්සරහට. ඉතින් ඇත්තටම ඇතුළ හිතුවට විශාලයි. ඉතින් පිච්චිත් ඔයාලට මේ දකින්න පුළුවන් ලස්සනට තියෙනවා. ඉතින් ওই විදිහට තමයි ඉතින් අපි මේ පැලස් එකට ආවේ ඇත්තටම. ඉතින් දැන් මේ පැලස් එක ඇතුලේ මම දැන් ඉන්නේ. ඒ කියන්නේ මියුසියම් එකක් කරලා දැන් තියෙන්නේ. පැලස් එකක් නෙවෙයි දැන් මියුසියම් එකක්. ඉතින් දැන් මම මේ ඔක්කොම බැලුවා. ඉතින් කට්ටියත් ඇවිල්ලා බලනවා. ඉතින් මේක ඕපන් කරන්න. මේක සම්පූර්ණ ෆ්‍රී. ඉතින් අපිට බලන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම වහල එහෙම ඒ කියන්නේ මේවා මාර ලස්සනට හදලා තියෙනවා. මාර කැටයම් වගේ හැමතැනම ඉතින් කැමරා තියෙනවා. ඉතින් ඔච්චරයි මම හිතන්නේ මේක ඇතුලේ බලන්නම් තියෙන්නේ. එහා පැත්තට ගියාට පස්සේ තව මොනවා හරි තියෙනවද කියලා අපි ගිහිල්ලා බලමු. මේ පැත්තෙත් අපිට බලන්න දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේ ටිකෙත් තියෙනවා. ඒ ටිකත් මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙනවා. මේ තියෙනවා යාලා පාවිච්චි කරපු මුදු. එතකොට පන ඊට පස්සේ තව ಜಾති තියෙනවා.
හරි එහෙනම් දැන් මම බලලා ඉවරයි. ඉතින් ওই විදිහට තමයි ඉතින් තිබුණේ. ඉතින් එහෙනම් තව එහා පැත්තට පාක් එක තියෙනවා. ඒතර ලොකු ඉතිහාසයක් තියෙනවා. ඒතර එහා පැත්තට තියෙන බිල්ඩින් එක ඒකත් අයිති වෙන්නේ මේකේ එකක් ඒක. එතකොට ඉතින් ওই විදිහට තමයි ඉතින් තියෙන්නේ. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් කුසුම් ලොක් YouTube channel එකත් එක්ක රැඳී ඉන්න. ඉතින් මම යන තැන් ඔයාලට අනිවාර්යෙන් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා ලස්සන තැන්. ඉතින් තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා එන්න. එහෙනම් කුසුම් ලොක් YouTube channel එක අනිවාර්යෙන් මතකව subscribe කරන්න. එහෙනම් ජය වේවා.